සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවනි එක්දින තරඟය ආද ආරම්භ වෙනවා. ඉතින් පළමු එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් මෙම තරඟාවලියේ සියලුම තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් අද තරඟයත් ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:30ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග කෙටි කාලීන වේගපන්දු පුහුණු උපදේශකවරයෙක් ලෙස ලසිත් මාලිංග මහතා පත් කරගනු ලැබුවා. ඉතින් මේ මහතාගේ සේවය මීට පෙරත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්නු ලැබුවා වේගපන්දු පුහුණුකරුවෙක් ලෙස සමහර අවස්ථාවලදී එක් තරඟාවලිවලදී. ඉතින් මේ මහතාගේ සේවය දීර්ඝ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කරන සනත් ජයසූරිය මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් ලසිත් මාලිංග මහතාගේ සේවා කාලය කෙටි කාලින සේවා කාලය හෙට අවසන් වීමට නියමිතයි. ඉතින් ලෝක කුසලාන තරඟාවලිය තෙක් ලසිත් මාලිංග මහතාගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තමයි සනත් ජයසූරිය මහතා මෙම ඉල්ලීම කර ඇත්තේ. කෙසේ වෙතත් තවමත් ඒ ගැන කිසිදු සඳහනක් කළා නැහැ. ඉතින් ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 7 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඉතින් මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශක තනතුරේ ලසිත් මාලිංග මහතා රඳවා ගැනීමට තමයි සනත් ජයසූරිය මහතා මෙම ඉල්ලීම කර තිබෙන්නේ. මොකද ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා. ඉතින් මෙම හේතුව නිසා තමයි සනත් ජයසූරිය මහතා මෙම ඉල්ලීම කර තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් තවමත් ඒ ගැන කිසිදු සඳහනක් කළා නැහැ. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් ක්‍රිකට් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.